පැහැදිලි කෙනෙක්. ඒක හරි අමුතුයි. අන්න ඒවා හොයාගන්න බැරි වුණාම මිනිසුන්ට මිනිසු මොකද්ද කිව්වේ? ඒක බාර දුන්න දෙවියන් වහන්සේට. ඊට පස්සේ මට මේව වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කියලා දැම්මා. ඇත්තද? නෑ. අපි කරගත්ත පෙර ජීවිතයේ කර්මයක අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං. එහෙනම් අපි කරගත්ත කර්මයක සංඛාරයක විපාකයක් ගෙන දෙනවා මිසක ආයේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෑ. මේ අතංගේ ඉල්ලීමක් තිබෙනවා. කර්මය සහ කර්මඵලයේ ප ဋ ාණ ධර්මයේ ප ဋ ාණ ධර්මයේ උපකාර වන්නේ කෙසේද කියලා. කර්මය සහ කර්මඵලයට ප ဋ ාණ ධර්මයේ උපකාර වන්නේ කෙසේද කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කර්මය කියන්නේ හේතුව. කර්මඵලය කියලා කියන්නේ ඵලය. ප ဋ ාණේ උගන්වන්නෙම හේතුඵල ධර්මයක්නේ. ඒතර ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දෙනවා නම් මොකද්ද? කර්මයේ කර්මඵලයට ප ဋ ාණේ හේතු වන්නේ කෙසේද කියලා ඇහුවොත් ප ဋ ාණේ කියන්නේම කර්මයේ කර්මඵලයමයි. හේතුව හේතුඵලයමයි. හොඳයි. නමුත් මේත් අහලා තියෙන ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ලබා දිය යුතු නිසා අපි කල්පනා කළා කතා කරන්නට කර්ම ප්‍රත්‍ය පිළිබඳව විස්තර කරලා දීලා මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව දේශනා කරද්දී කර්ම ප්‍රත්‍ය කියලා එක් ප්‍රත්‍යක් වෙනම දක්වලා තිබෙනවා. කම්ම පච්චයෝති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. කර්ම ප්‍රත්‍ය යනු ප්‍රශ්නයක් නෙමෙයි. කර්ම ප්‍රත්‍ය යනු කියලා උද්ෘතයක් ගෙනත් දක්වනවා. මේ උද්ෘතය ගෙන හැර දක්වලා භාග්‍යවතුන් වහන්සේම ඒකට උත්තර දෙනවා. මොකද්ද? කුසලා කුසලං කම්මං විපාකානං khණ්ඩානං කටත්තාච රූපානං කම්මපච්චේන පච්චයෝ. මොනවාද? කුසලා කුසලං කම්මං විපාකානං khණ්ඩානං කටත්තාච රූපානං කම්මපච්චේන පච්චයෝ. හොඳයි. දැන් අපි බලන්න ඕන කුසලා කුසලං කම්මං කුසල අකුසල කර්මයන්ගේ විපාකානං khණ්ඩානං විපාක ස්කන්ධයන්ට ඊට අමතරව කටත්තාච රූපානං කියන්නේ කර්මජ රූපයන්ට මේ කර්මයෝ කුසල කර්මයෝ අකුසල කර්මයෝ කර්ම ප්‍රත්‍යයෙන් දායක වන්නාහ උපකාර වන්නාහ. හොඳයි. දැන් අපි බලමු මෙහෙම. එක උදාහරණයක් ගමුකෝ. ඔන්න මෙතන ඉන්න මහත්මියට ඇති වෙනවා දැන් ස්වාමීන් වහන්සේ පෙනෙනවා නේද? ඔව්. ඔබතුමියට ස්වාමීන් වහන්සේ පෙනෙන හිත මොකද්ද? එයා කෙලවර ඉඳලා දෙවණියගෙන් අහන්නේ. ඔබතුමියට ස්වාමීන් වහන්සේ පෙනෙනකොට හටගන්න සිත මොකක්ද? ඒ කියන්නේ පෙනෙන වෙලාවේ හටගන්න සිත. ඇසේ හටගන්න සිත මොකද්ද? දන්නේ. හරිනේ. දන්නේ නැති බව මට මූණෙන් පෙනුන නිසා තමයි මම ඉස්සෙල්ලාම අල්ලගත්තේ. හරිද? ඔව්. ඊට මෙහා පැත්තේ ඉන්න අම්මා කියන බලන්න මොකද්ද සිත? චක්කු විඥානය. තේරුණානේ? දැන් බලන්න එතුමිය උත්තරේ දන්න බව මම දන්නවා. නමුත් ඔබතුමිය උත්තරේ දන්නේ නැති බව මට මූණෙන් තේරුම් නිසා තමයි මුලින්ම මම අල්ලගත්තේ. හේතුව අපි මෙච්චර කාලයක් මේ ගමන ඇවිල්ලා තාම අපිට මේ අභිධර්මයේ එහෙම කියා ගන්න තේරෙන්නේ නැත්නම් තේරුණාද කියන එක? හරිම අලාභයක් බෞද්ධ හැටියට. පුදුම අලාභයක්. ඔයා හිතන්නකෝ සමහර අම්මලා ඉන්නවා වයස අවුරුදු 90යි. දැන් අපේ දේශනා අහලා කියනවා ස්වාමීනි රූපයක් දකින්නකොට ඒ රූපය විදර්ශනා කරගන්න දැන් දන්නවා. නේ? මේ ළඟදි වෙච්ච කතාවක් මම කියන්නම් ඔයයන්ට උදාහරණ කතාවක් වශයෙන්. එක්තරා අම්මා කෙනෙක් වෙළඳ සැලකට යනවා මොන හරි බඩු වගේ මිලදී ගන්න. හරිද? ඔය ෆැන්සි අයිටම්ස් එහෙම තියෙන තැනකට ගියා. ගියාම එතන තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන විකුණන කාර් එකක්. ඒ කියන්නේ කාර් එකේ නැගලා යන්න පුළුවන් කාර් තියෙන. අර පොඩි ජීප් වගේ උඩින් නැගලා ළමයාට යන්න පුළුවන්. මේ ජීප් එක දකින්න. දැක්කහම එක පාර්ට්ම මේ අම්මගේ හිත ගැස්සෙනවා. ඒ හේතුව තමයි මීට අවුරුදු 15කට විතර කලින් ඒ අම්මගේ වයස අවුරුදු 10ක පුතෙක් හදිසියෙ නැති වෙනවා. හදිසි රෝගයකින් නැති වෙනවා. මේ අම්මා මේ දරුවා නැති වෙන්නට සතියකට කලින් කඩේකට එකරගෙන ගියපු වෙලාවේ ඒ දරුවා ඉල්ලනවා අම්මා මට මේක අරන් දෙන්න කියලා. ඒ අම්මගේ අතේ මේ වෙලාවේ සල්ලි තිබිලා නැහැ. හරිද? ඊට පස්සේ අම්මා කියනවා පුතා මම මේක පස්සේ අරන් දෙන්නම් කියලා. නමුත් සතියකින් මේ දරුවා හදිසි රෝගයකින් මියනවා. ඔයාට හිතන්නකෝ ඒ වගේ අවස්ථාවක් ඔය අම්මට අත් වුණා නම් ඒ රූපය දකින්නකොට ඒ සිද්ධිය දකින්නකොට මොකද්ද ඇති වෙන්නේ?
ඒ සිද්ධිය දකිනකොටම එතුමියට ඇති වෙන්නේ මොකද්ද? මේ මගේ දරුවා කියන සංඥාව ඇති වෙනවා. මගේ දරුවා මේ ඉල්ලපු දේ කියලා මතක් වෙනවා. මට කතා කරලා කියනවා ස්වාමීනි වෙනදනම් ඒ කඩේ මිනිස්සුත් පෙළගෙන දුවගෙන අඬාගෙන ගිහිල්ලා වාහනේට ගිහිල්ලා නේද? ඒ මිනිසුන්ට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද කියලා එහෙනම් වෙනද. හැබැයි ස්වාමීනි ප ဋ ාණ දේශනාව ඇහුවට පස්සේ දැන් ඒ දුක ඒ ශෝකය තුනී වෙන විදියට බලන්න විදර්ශනා කරන්න දක්ෂයි. මොකද්ද? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා මේ වර්ණ රූපය මම දැක්කේ ඒ වර්ණ රූපය එදා වර්ණ රූපය නෙමෙයි. මේක අනිකක්. ඒක රූපයක් පමණයි. මේක චක්කු විඤ්ඤාණයක්. ඒක මම නෙමෙයි. චක්කු විඤ්ඤාණය කියන්නේ සිතක්. මේක මම කියලා සත්වයේ පුද්ගලෙක් නෙමෙයි. ඊළඟට ඒත් එක්කම ෂණිකව ගැට ගහ ගන්නවා. මොකද්ද? අතීත කතාව මතක් කර ගන්නවා. අතීතයේ වර්ණ රූප ආරම්මනේ චක්කු විඤ්ඤාණයට විඤ්ඤේය වූ නේ චක්කු විඤ්ඤාණයෙන් හඳුනාගත්තා වූ වර්ණ රූපේ දැන් අරමුණු වෙන්නේ කොහෙන්ද? දැන් මගේ පුතා කියලා ඒ සිද්ධිය මතක් වෙන්නේ මොකෙන්ද? මනෝ විඤ්ඤාණය. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? ඒ අම්මා මනෝ විඤ්ඤාණ ගැන දන්නවා. ඒ අම්මා චක්කු විඤ්ඤාණය ගැන දන්නවා. ඒ අම්මා වර්ණ රූපය ගැන රූප ගැන ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ අභිධර්මයේ ඉගෙන ගත්ත කෙනාටයි මේ විදර්ශනාව කරන්න පුළුවන්. නිකම්ම වචනෙන් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. බලන්න එහෙනම් මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව ඉන්න කෙනාට තියෙන අවාසිය කොයි තරම්ද කියලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? එතුමීම කියනවා ස්වාමීනි පෙර එක දවසක වුණා නම් මම සතියක් දෙකක්වත් කන්න නැතුව අඬනවා. දරුව මතක් වෙලා. හැබැයි ස්වාමීනි මට ධර්ම ප්‍රීතියක් ඉපදුනා මේ සිද්ධිය විදර්ශනා කරනකොට මට කුසලයක් රැස් වුණා. මට තේරුණා සත්පුද්ගල සංඥාව ක්‍රමක්‍රමයෙන් ගෙවෙන බව. නේ? ඇත්තටම උතර ගෙවෙන්නේ සක්කාය දිට්ඨිය. ওই සක්කාය දිට්ඨිය ගෙවිලා ගිහිල්ලා විටක මොහතක මාර්ග චිත්තේ පහළ වෙනවා. අන්නේදාර කියන සෝවාන් මාර්ගලාභියා කියලා. ඔන්න ඔය ගමනට යන්න పూర్ව භාග ප්‍රතිපදාව පුබ්බ භාග පටිපදා කියලා කියන විදර්ශනාව මේ තුල තියෙනවා. හේතු ඵලයක් කියලා තේරුම් ගත්තාම හේතුවක ඵලයක් කියලා තේරුම් ගත්තාම එයා සත්පුද්ගල භාවයෙන් මිදෙනවා. එහෙනම් දැන් අපි බලමු කර්මය කියන එක සහ විපාකය කියන එක නැත්නම් කර්මය කර්ම ඵලය කියන එක කොහොමද මේකෙන් ගලපගන්නේ කියලා. පළවෙනි එක කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්මපච්චේන පච්චය. අපි ඉස්සෙල්ලම බලමු මෙතන තියෙනවා මොකද්ද? කුසලා කුසලං කම්මං කියන එකේ කුසල කර්ම. ඊළඟට අකුසල කර්ම. කුසල කර්ම සිද්ධ වෙන්නේ මොනවයින්ද? කුසල් සිත් 21කින්. කුසල් සිත් කීයක් තියෙනවද සියල්ලම? 21ක් තියෙනවා. දැන් බලමු කුසල් සිත් 21 මොනවද කියලා. එකක් තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන කුසල සිත් ඔක්කොම කීයක් තියෙනවද? 21ක් තියෙනවා. දැන් අපි එකින් එක වෙන වෙනම බලමු. කාමාවචරේ කුසල සිත් කීයක් තියෙනවද කියලා. කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒවට කියන මොනවද කියලාද? මහා කුසල් සිත් 8. මොනවද? මහා කුසල් සිත් 8. දැන් මේවා ලියා ගන්න ඕන. හරිනේ? මොනවද? 1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික සිත. දැන් එතන සෝමනස්ස සහගත සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඊළඟට උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. ඊට පස්සේ උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික සිත කියලා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මේව තුල හරිද? මේ සිත් තුල දැන් අපිට කාමාවචර සිත් කියලා නෙමෙයිට කියන්නේ. කාමාවචර මහා කුසල් සිත්. ඇයි මේවට කාමාවචර මහා කුසල් කියලා කියන්නේ? කාම ලෝකයේ සිදු කරන ඕනෑම පින්කමක්. ඒ කියන්නේ මල් පූජා කිරීම, දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, නේ? පින් දීම, පින් අනුමෝදන් වීම මේ සියලුම දසවිධ පුණ්‍ය ක්‍රියාවලින් කවරක් කළත් කරන්න තියෙන්නේ මොකෙන්ද? මෙන්න මේ සිත 8ෙන්මයි. කාමාවචර පින්කම් හරිනේ. තේරෙනවද කියන්නේ? කුටි හදලා පූජා කරන ඒවා, කෙත්වතු පූජා කරන ඒවා, උයන් පූජා කරන ඒවා මේ සියල්ලම වගේම බණ ඇසීම මේ සියල්ලම මොකද්ද? මෙන්න මේ සිත් 8ෙන්මයි කරන්නේ. ඒසා කාමාවචරයේ සිදු කරන මහා කුසල් කර්ම ඕනෑම එකක් සිද්ධ කරන්නේ මෙන්න මේ සිත් 8ෙන් නිසා. ඒවට කියන මොනවද කියලාද? කාමාවචර මහා කුසල් සිත් 8 කියලා කියනවා. ඊළඟට මේ අපි ගන්න ඕන රූපාවචරයේ තියෙන කුසල් සිත් 5ක්. මොනවද රූපාවචර කුසල් සිත් 5?
විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන කුසල සිත. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන කුසල සිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධාන කුසල සිත. ඊළඟට දැන් මේක බලාගෙන කියන්න. සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධාන කුසල සිත. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධාන කුසල සිත. තිරේ පේනවනේ නේද? ඈ? අව තිරේ බලාගෙන කතා කරනවා. නැත්නම් දැන් දන්නෙත් නැහැ, කියන්නෙත් නැති උනන් පස්සේ දැනගන්නෙත් නැහැ. හරිනේ? මේවා කට හුරු වෙන්න කතා කරන්නම ඕනේ. කතා කරනකොට තමයි පුරුදු වෙන්නේ. ලියන්න ඕනේ නේ. කොහොද මේ උපාසක අම්මලා පොත් ගෙනල්ලා තියෙනවා. මේ අම්මලා ගෙනල්ලා නැහැ. ඈ? ගෙනාවනම් ඔය කරුණ ටික ලියා ගන්න පුළුවන්. හොඳයි මේක විකාශනය වෙන වෙලාවට හෝ මේ ඇත්තෝ සටහන් කර ගන්න ඕනේ. ඒවා අනිත් එක තමයි දැන් මේවා YouTube එකට වැටෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පහසුවක් තියෙනවා නතර කර කර ලියා ගන්න පුළුවන් නේද? දේශනාවේ අනාතරතුර වගේ නෙමෙයි. හරි. ඒ කතා කරේ මොනවද? රූපාවචර කුසල් සිත් 5. ඇයි මේවට රූපාවචරයි කියන්නේ? ධාන වඩලා රූප භූමියේ බහුලව හට ගන්න සිත්. ඒවා කුසල් සිත් වශයෙන් මෙතන ගත්ත කුසල් සිත් 5යි. අපිට ඕන උනේ මොකද්ද? දැන් කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කියන පදේ පැහැදිලි කරන්න යන්නේ. දැන් මේ කතා කරන්නේ තාම කුසල සිත් 21 ගැන. කුසල සිත් 21 ඊළඟට තියෙනවා මොකද්ද? රූපාවචර කුසල් සිත් කීයද? 4ක් තියෙනවා. මොනවාද? ආකාසානංචායතනෙ, විඤ්ඤාණංචායතන කුසල සිත, ආකින්චඤ්ඤායතන කුසල සිත, නේව සංඥා නාසඤ්ඤායතන කුසල සිත. හරිද? කතා කරන්නෙම නෑනේ. ඈ? දැන් මේවා වචන පේනව නේද? ඔව් ඉතින් කතා කරන්නේ නැත්නම් දරුවෝ මේ පිහිටන්නේ නැහැ. කියන්න බලන්න. දිවුලුක් වෙන්නේ කියන්නේ. ආකාසානංචායතන කුසල සිත, විඤ්ඤාණංචායතන කුසල සිත, ආකින්චඤ්ඤායතන කුසල සිත, නේව සංඥා නාසඤ්ඤායතන කුසල සිත. ඇත්තටම මේ බෞද්ධයෝ වුණාට අපි මේ වචනවත් අහලා නැත්නම් හරිද? අපරාධේ නිකන් අර මේ කියන්නේ ඉඩෝරේට වයසට ගියා වගේ. නේ? ඉඩෝරේට පැහුණා වගේ තියෙන්නේ. නිසා හොඳට මේවා පුරුදු කරන්න ඕන. නැත්තම් මේව දැන් අපි මේ ධානවලට අපිටපත් වෙන්නට බැරි වුණත් අඩුම ගානේ මේ සිත් ටිකවත් දැනගෙන ඈ ඉන්න එපේ. හරි. ඊළඟට ලෝකෝත්තර කුසල් සිත් 4 කියන බලන්න. ඒ කියන්නේ මාර්ග සිත් 4. මොනවද? සෝවාන් මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරහත් මාර්ග සිත කියන මේ 4. දැන් කීයක් කියවිලාද? ඔක්කොම 21ක් කියවිලා තියෙනවා. කොහොමද මේ 21 හැදෙන්නේ? කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර 4යි, කුසල් සිත් 4යි, ලෝකෝත්තර කුසල් සිත් 4යි. එහෙනම් ඔක්කොම 21ක් කියවිලා තියෙනවා. ඔය කතා කරේ මොනවද? ඔය කතා කරේ මොනවද? කුසලා කුසලං කම්මං කියන එකේ කුසල කර්ම ටික. මෙතන කුසලා කුසලං කම්මං කියන කුසල අකුසල කර්මයන්ගේ. එතන කුසල සිත් ටික දැන් කුසල් සිත් 21 කතා කළා. ඊළඟට අපි යන්නේ මොනවා ගැන කතා කරන්නද? අකුසල සිත් ගැන නැත්නම් අකුසල ධර්ම ගැන කතා කරන්න යන්නේ. අකුසල ධර්මයෝ ප්‍රධාන වශයෙන් බෙදෙනවා කොටස් කීයකටද? කොටස් 3කට බෙදෙනවා. කොටස් කීයකට බෙදෙනවද? 3කට බෙදෙනවා. ඒ මොනවද? ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි. මොනවද? ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි. ඔන්න අකුසල ධර්මයෝ ගත්තොත් එහෙම අකුසල ධර්මයෝ මෙහෙම කොටස් 3කට බෙදෙනවා. ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි වශයෙන් බෙදෙනවා. හරිනේ? ඊළඟට දැන් අපි බලමු ලෝභ සිත් 8 මොනවද කියලා. ලෝභ සිත් 8 මොනවද? 1. සෝමනස් සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. සෝමනස්ස සහගතමයි, දිට්ඨිගත විප්පයුත්තයි අසංඛාරික සිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. දැන් කීයක් තියෙනවද? 4යි. 4 මොනවද? සෝමනස්ස සහගත සිත් ටික. ඊළඟට අපි කතා කරන්න යනවා මොකද්ද? උපේක්ඛා සහගත සිත් ටික. උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත කියලා දැන් ඔන්න අපිට සිත් කීයක් ඇවිල්ලා තියෙනවද? 8ක් ඇවිල්ලා තියෙනවා. මේවා කියනවා ලෝභ සිත් 8. ලෝභ සිත් 8. ඒ කියන්නේ
ලස්සන ඇඳුමක් දැක්කහම හොඳ ශබ්දයක් ඇහුනහම හොඳ ගන්ධයක් දැනුනහම හොඳ රසයක් දැනුනහම ඒවට ඇලෙන ගතිය එන්නේ ඔන්න ඔය ලෝභ සිත් ටිකේ. හරි. හරිනේ. ඊළඟට මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මෝහ මූල කියද? සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙක තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිතයි උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිතයි. ඊළඟට ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. නැත්නම් දෝෂ මූල සිත් කියලා කියනවා. මොනවාද? ඒ තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිතයි. ওই විදිහටම දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිතයි කියන මේ සිත් දෙක. එහෙනම් ඔන්න දැන් අකුසල සිත් කිය කතා කළාද? 12ම කතා කරලා ඉවරයි. අකුසල සිත් 12. ඒවට කියව මොනවා කියලාද? අකුසල ධර්මයෝ. දැන් එහෙනම් අපි කිව්වා කුසලා කුසලං කම්මං ඊළඟට මොනවද තියෙන්නේ? විපාකානං කන්දානං විපාක ස්කන්ධයන්. මොනවද ස්කන්ධය කියලා කියන්නේ? ගොඩවල්. ස්කන්ධය කියන්නේ ගොඩවල්. දැන් අපි දන්නවා විපාක ස්කන්ධය කියනකොට විපාක චිත්තචෛතසිකය තමයි මේකට අයිති වෙන්නේ. තේරුණාද? එතකොට ස්කන්ධ කීයක් අයිති වෙනවද ඒකේ? විපාක චිත්තචෛතසිකය කියනකොට ස්කන්ධ කීයක් අයිතිද? 4යි. මොනවද? වේදනා, සංඥා, සංඛාර, විඥාන. විඥාන කියන්නේ සිත් ටික. ඊට පස්සේ වේදනා චෛතසික ගොඩ. වේදනා චෛතසික ගොඩ. සංඥා චෛතසික ගොඩ. සංඛාර කියන්නේ ඊතුරු චෛතසික සියල්ලගෙම එකතුව. ඊතුරු චෛතසික සියල්ලගෙම එකතුව. හොඳයි. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ විපාක ස්කන්ධ මෙහෙම නන විපාක සිත් මොනවද කියලා බලමු. විපාක සිත් ඔක්කොම කීයක් තියෙනවද? 36ක් තියෙනවා. තේරෙනවනේ? 36ක් තියෙන විපාක සිත්. ඒ විපාක සිතුත් බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ මොනවද? මොනවද? සහේතුක විපාක සිතුයි අහේතුක විපාක සිතුයි. මොනවද? අහේතුක සහ සහේතුක විපාක සිත් කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකෙන් දැන් අපි ඉස්සෙල්ලම බලමු අහේතුක සිත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ අහේතුක සිත් කොටස් දෙකේ ඉස්සෙල්ලාම බලමු අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. මොනවද මේ අහේතුක කුසල විපාක සිත් 8 කියලා බලමු. 1. උපේක්ඛා සහගත චක්කු විඥාණය. 2. උපේක්ඛා සහගත සෝත විඥාණය. 3. උපේක්ඛා සහගත ගාන විඥාණය. 4. උපේක්ඛා සහගත ජීවහා විඥාණය. 5. සුඛ සහගත කාය විඥාණය. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. අනිත් ඒවා ඔක්කොම උපේක්ඛා සහගතයි. කුසල විපාකයක් නිසා සුඛ සහගත කාය විඥාණය හට ගන්නවා. හරි. දැන් ඔයගොල්ලෝ හැමෝම AC එකක් යටතේ ඉන්නේ. නේ? වායු සමීකරණය කරන ලද පරිසර තත්ත්වයක් යටතේ ඉන්නේ. ඔයාගේ කයට දැනෙන්නේ පහසුවක්ද අපහසුවක්ද? පහසුවක් නේ. මේ පහසුව දැනෙන්නේ මේ සනීපය දැනෙන්නේ පෙර කරන ලද කුසල කර්මයක විපාකයක් නිසාද අකුසල කර්මයක විපාකයක් නිසාද? කුසල කර්මයක. නැත්නම් දාඩිය දාගෙන නේද? දුක් විඳගෙන ඉන්න බෑ. දැන් අන්න ඒ කුසල කර්මයක් කරපු නිසා එහි විපාකයක් වශයෙන් පහළ වෙනකොට සුඛ සහගත කාය විඥානි තමයි පහළ වෙන්නේ. මම අනිත් ටිකක් කියලා දෙන්නම්. දැනට මේ අර හමු වෙච්ච වෙලාවෙ මේක කියලා දීලා යන්නේ. ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත, ඊළඟට උපේක්ඛා සහගත සම්තීරණ සිත, සෝමනස සහගත සම්තීරණ සිත කියලා තියෙනවද? සිත් ඔක්කොම 8ක් තියෙනවා. මේකේ පළවෙනි සිතේ ඉඳලා සාකච්ඡා කරලා බලමු. උපේක්ඛා සහගත චක්කු විඥානය. මොකද්ද? උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒක අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානය. අපි හිතමු ඔබතුමිය දැන් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ දකින්න. මල් වට්ටිය දකින්න. ස්වාමීන් වහන්සේව දකින්න. ඔබට ප්‍රිය වූ පුද්ගලයෝ දකින්න. ඒ වෙලාවේ ඔබට හටගන්නේ මොකද්ද? අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානය. කුසල විපාක හිතක් හටගන්නේ. චක්කු විඥානය තමයි. හැබැයි අතීතයේ කරන ලද කුසල කර්මයක විපාකයක් වශයෙන් පහළ වෙනවා. ඇයි ඒ? පින්වත්නි, ඔබ පෙර ජීවිතයේ හෝ මේ ජීවිතේ මීට පෙර හෝ කරපු කුසල කර්මයක විපාකයක් නිසාමයි ඔබට බුද්ධ රූප ආදිය ඉෂ්ඨාරම්මන පේන්න පටන් ගන්න. ඉෂ්ඨාරම්මන කැමැති ආරම්මන පේන්න පටන් ගන්න. තේරුණානේ? බැරි වෙලාවත් ඔබට අසූචි ටිකක් දකින්න ලැබුණොත්, ඔබ අකමැති දෙයක්, ඔබ අප්‍රිය දෙයක්, අනිෂ්ට වූ දෙයක්, අකමැති අකාන්ත වූ දෙයක් ඔබට දකින්න ලැබෙනවා නම් අන්න ඒ ඔබ පෙර ජීවිතයේ හෝ මේ ජීවිතේ මීට පෙර කරන ලද මොකක් නිසාද? අකුසල කර්මයක විපාකය. දැන් එහෙනම් ඒක තේරුණා.
උපේක්ඛා සහගත සෝත විඥානේ කුසල විපාක. බණ අහන වෙලාවේ හටගන්නේ මොකද්ද? උපේක්ඛා සහගත කුසල විපාක. ඔව් කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානේ. පැහැදිලිනේ? බැනුම් අහනවනම් අකුසල විපාකය. තේරෙනවනේ? ඒ වගේම ඊළඟට උපේක්ඛා සහගත ගහන විඥානය. හොඳ සුවඳක්, ප්‍රිය සුවඳක්, කැමැති සුවඳක් සෙන්ට් එකක් වගේ එකක් නේ. ඒ වගේ එකක් ආවොත් මොකද්ද? කුසල විපාක. අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත මොකද්ද? ගාන විඥානය. ඒ වගේම ඔයත් අප්‍රිය වූ, අකාන්ත වූ, අනිෂ්ට වූ, අමනාප වූ නේ ගන්ධයක් ආවොත්, දුර්ගන්ධයක් ආවොත්. ඒ දුර්ගන්ධය එන්නේ මොකක් නිසාද? අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත ගාන විඥාන. ඒ වගේම තමයි දිවට. ඔබ කැමැති ප්‍රිය වූ, රස වූ, මధుර වූ රසයක් විඳින්න ලැබුණොත් ඒ වෙලාවේ ඔබට හටගන්නේ මොකද්ද? අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත ජීවය. හැබැයි ඒ වගේමයි ඔබ අකමැති නේ කරවිල රස, නේ තිත්ත රස, කටෝර රස, ඒ වගේ දෙයක් භුක්ති විඳින්න ලැබුණොත්, විඳ ගන්න ලැබුණොත් ඔබට පහළ වෙන්නේ අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත ජීවා විඥානය. හරි. ඊළඟට සුඛසහගත කාය විඥානය කියන එක මම පැහැදිලි කරලා දුන්නා. සුඛසහගත කාය විඥානය කියන එක පහළ වෙන්නේ මම කිව්වා මොකක්ද? අතීතයේ කරන ලද කුසල කර්මයාගේ විපාකයක් වශයෙන්. මොකද්ද? අතීතයේ ඔබම කරන ලද කුසල කර්මයක විපාකයක් වශයෙන් උයි ඒ සුඛසහගත කාය විඥානේ පහළ වෙන්නේ. ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. මොකද්ද? උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. මොකද්ද මේ සම්පටිච්ඡන සිත කියලා කියන්නේ? අරමුණ පිළිගන්න සිත. මොකද්ද? අරමුණ පිළිගන්නා සිත. මම ඔබට පෙන්නන්නම් ඒක. අරමුණ පිළිගන්නා සිත කියන එක දැන් අපි හිතමු චිත්ත වීතියක් ගත්තොත්. මේ චිත්ත වීතියක ඔබට දකින්න ලැබෙයි. ඒ චිත්ත වීතියේ තිබෙනවා අපි හිතමු චක්කුද්්වාරික චිත්ත වීතියක් ගත්තා කියලා. චක්කුද්්වාරික චිත්ත වීතියේ මේ චිත්ත වීතියේ තී කියලා කියන්නේ මොකද්ද? අතීත භවාංග. න කියන්නේ මොකද්ද? භවාංග චලන. ද කියන්නේ භවාංග උපච්ඡේද. ඊට පස්සේ ප කියන්නේ පංචද්වාරා වජ්ජන. ඊට පස්සේ ච කියන්නේ චක්කු විඥාන. ඊළඟට සං කියලා කියන්නේ සම්පටිච්ඡන. ඊළඟට සම්තීරණ, වොත්තපන, ඊළඟට ජවන් සිත් 7ක්, තදාලම්මන සිත් 2ක්, භවාංග සිත. මේකේ සං කියන එකෙන් අකුරෙන් අදහස් කරන්නේ මොකද්ද? සම්පටිච්ඡන. දැන් ඊළඟ චිත්ත වීතිය මම මෙතන පෙන්නන්නම්. චක්කු විඥාණයට අරමුණු වෙන්නේ මොකද්ද අපච්චි? චක්කු විඥාණයට අරමුණු වෙන්නේ වර්ණ රූපය. ඒ වර්ණ රූපේ අරමුණු වුණාට පස්සේ පිළිගන්නේ මොන හිතෙන්ද? සම්පටිච්ඡන හිතෙන් තමයි මේක පිළිගැනීම සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් නැවත අපි අර මුල් කොටසට අවධානය යොමු කළොත් මෙන්න මෙතන ඔබට මේ සම්පටිච්ඡන සිත, උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියන එක කතා කරන්නේ. සම්පටිච්ඡනයෙන් කරන්නේ මොකද්ද? අරමුණ පිළිගන්න එක. ඊළඟට සම්තීර්ණ හිත බලන්න. දැන් නැවත චිත්ත වීතියට ගියොත් මේ චිත්ත වීතිය ඔබට පේන්නනවා සම්තීර්ණ හිතෙන් කරන්නේ අරමුණ තීරණය කිරීම. මොකද්ද? අරමුණ තීරණය කිරීම තමයි සම්තීර්ණ සිතින් සම්තීර්ණ සිතේ කෘත්‍ය. එහෙනම් දැන් ඔබට බලන්න සම්තීර්ණ සිත් මෙතන දෙකක් තියෙනවා. ඇයි මේ සම්තීර්ණ සිත් දෙක? හරි. ඇයි මෙතන සම්තීර්ණ සිත් දෙක? උපේක්ඛා සහගත සම්තීර්ණයයි සෝමනස් සහගත සම්තීර්ණයයි කියලා දෙකක් ඇයි? ඇත්තටම ඊළඟට තියෙන අකුසල විපාක පැත්තේ අකුසල විපාක සිත්වල එහෙම සම්තීර්ණ සිත් දෙකක් නෑ තියෙන්නේ. උපේක්ඛා සහගත සම්තීර්ණ විතරයි. මෙතන දෙකක් ඉන්නේ මේ මහත්තයා. මෙතන එහෙම සම්තීර්ණ සිත් උපේක්ඛා සහගත සහ සෝමනස් සහගත සම්තීර්ණ සිත් දෙකක් එන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ බලන්න. ඔබට සාමාන්‍යයෙන් අපි හිතමු ඔබේ මිත්‍රයෙක් හමු වෙනවා එයා ප්‍රියයි. ඒත් ප්‍රිය පුද්ගලයෙක්නේ. ඒතර එයා දැකීම කුසල විපාකයක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දැකීම, රුවන්වැලි සෑය දැකීම ඒක අති ප්‍රියයි. අන්න ඒ වගේ අරමුණවල ඔය හොඳ පැත්ත ඉෂ්ඨාරම්මනවල තියෙනවා ඉෂ්ඨ මධ්‍යස්ථ අතිෂ්ඨ කියලා ආරම්මන ප්‍රභේදයක්. වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මනයි අතිෂ්ඨාරම්මනයි කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් ඉෂ්ඨ මධ්‍යස්ථ එකක් දැක්කම පස්සේ උපේක්ඛා සහගතයි. නේ? සාමාන්‍යයෙන් යාළුවෙක් දැක්කම පස්සේ ඒ තරම් ලොකු සතුටක් එන්නේ නැහැ නේ. හැබැයි රුවන්වැලි සෑය දැක්කහම, භාග්‍යවතුන් වහන්සේ දැක්කහම, ස්වාමින් වහන්සේ දැක්කහම අන්නේ ඒ අවස්ථාවල ඇති වෙන මොකද්ද? පුදුමාකාර ලොකු ප්‍රීතියක් එක්ක එනවා. ඒක ඒ අරමුණ තීරණය කරන්නේ සෝමනස සහගත සම්තීරණේ. එහෙනම් දැන් ඔන්න ඒ අහේතුක කුසල විපාක සිත් 8 ගැන මම ඔබට කියලා දුන්නා. ඊළඟට
අපි යනවා අහේතුක අකුසල විපාක සිත් 7 ගැන කියලා දෙන්න. අර විදියටමයි උපේක්ඛාසගත චක්කු විඥාන, උපේක්ඛාසගත සෝත විඥාන, උපේක්ඛාසගත ගාන විඥාන, උපේක්ඛාසගත ජීවහා විඥාන, දුක්සගත කාය විඥාන. ඇයි? අතීතයේ කරන ලද අකුසල කර්මයක විපාකයක් වශයෙන් ඔබට ආවොත් ඒ වෙලාවේ ඔබේ අත පිච්චෙනවා, ඔළුවේ කැක්කුම එනවා, දතේ කැක්කුම එනවා නේ, පිච්චෙනවා, කැපෙනවා, උණු වතුර වැක්කිරෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් සිද්ධ වෙනවා නම් ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? අකුසල විපාක නිසා දුක්සගත කාය විඥාන. ඊළඟට මොකක්ද තියෙන්නේ? අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන. ඊළඟට අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිත තිබෙනවා. දැන් සම්තීර්ණ සිත් දෙකක් මෙතන ඇත්තේ නැහැ. ඒකට හේතුව මොකද්ද? අනිෂ්ඨාරම්මනවල අති අනිෂ්ඨ කියලා එකක් නැහැ. ඔක්කොම ටික අසුචි දැක්කත්, ලේ තැවරිලා ඉන්න කෙනෙක් දැක්කත් ඔක්කොම එකම විදිය අනිෂ්ඨයි. අනිෂ්ඨ කියන එකේ දෙකක් ප්‍රභේදයක් නැහැ. හොඳයි. දැන් ඊළඟට පින්වත්නි මේ කතා කළේ මොනවද? අහේතුක විපාක සිත් කීයද? නෑ 8යි 7යි 15ක් කතා කළා. අහේතුක කුසල විපාක 8යි, අකුසල විපාක 7යි. දැන් යනවා සහේතුක විපාක ටික ගැන කතා කරනවා. සහේතුක කාමාවචර මහා විපාක 8යි. අර කිව්ව සිත්වල නම්මයි. මොකද්ද? කුසල සිත්වල විපාකෙන්නේ කුසල සිත නිසානේ. ඒතර කුසල සිතේ නමමයි. සෝමනස්සාගත ඥාන සම්පයුත අසංකාරික 1යි, සසංකාරික 1යි. සෝමනස්සාගත ඥාන සම්පයුත ඥාන විප්පයුත අසංකාරික 1යි, සසංකාරික 1යි. ඊළඟට උපේක්ඛා සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික 1යි, සසංකාරික 1යි. උපේක්ඛා සාගත ඥාන විප්පයුක්ත අසංකාරික සිතයි, සසංකාරික සිතයි. දැන් කීයද සිත්? ඔක්කොම 8යි. අන්න ඒකට කියනවා සහේතුක කාමාවචර මහා විපාක සිත් 8. ඊළඟට ඔබට මතක ඇති රූපාවචර කුසල් සිත් ටික. ඒ රූපාවචර කුසල් සිත් කළොත් මොකක්ද වෙන්නේ? විපාකය මොකද්ද? ඒ විදිහටම ඒ නම් වලින්ම විපාක සිත් ටික කඩ ගන්නවා. පඨම ධානයේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය විපාක සිත. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය විපාක සිත. දැන් ඔබට යමක් මෙන්න මේ අතරතුර වැටහෙන්න ඕන. මොකද්ද? දැන් ඉස්සෙල්ලා කතා කළා අකුසල් සිත් ටික. කුසල් සිත් ටිකක් කතා කළා නේ. කුසලා කුසලං කම්මං විපාකානං කියනකොට කුසල සිත් අකුසල සිත් කතා කළා. දැන් මේ කතා කරන්නේ මොකද්ද? විපාක. එතකොට අපි පෙර කුසලයක් කරපු එකේ විපාකයක් වශයෙන් චක්කු විඥානේ පහළ වුණා. හොඳ එකක්. පෙර කරපු අකුසල කර්මයක විපාකයක් වශයෙන් පහළ වුණා නරක එකක්. දැන් හරිනේ? දෙකම විපාකයි. ඊළඟට කතා කරනවා මොකද්ද? ඒ කතා කරේ අහේතුක විපාක සිත්නේ. දැන් ඊළඟට කතා කරනවා සහේතුක විපාක සිත්. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු මෙහෙම මේ අපච්චි කුසල කර්මයක් කරනවා. කුසල කර්මයක් කරපු නිසා මොකද වෙන්නේ? ඔන්න ඔයාට දැසිදස්සෝ මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩ කඩන් හොඳ දරුවෝ හොඳ බිරිඳක් හම්බ වෙනවා. හම්බුනාට පස්සේ ඔබ ඉන්නේ සතුටින්. මේ සතුටු සහගත සෝමනස්ස සහගත දැන් අපි අර කලින් කතා කරමු මෙන්න මේ සිටි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විපාක සිටියක් පහළ වෙනවා. තේරෙනවද කියන්නේ? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විපාක සිතක් පහළ වෙනවා. දැන් එතකොට තේරෙනවද? ඔබම කරපු දෙයක විපාකයක් පහළ වෙන්නේ කියලා. දැන් මේක දුන්නේ දෙවියන් වහන්සේද? මේක මම්ම හදාගත්තද? නෑ. භාගතුන් වහන්සේ කියනවා ඔබ කරපු කර්මයක විපාකයක් වශයෙන් මේව දායාද වෙන්නේ. දැන් එතකොට බැලුවන් පස්සේ අපිට කර්මවල විපාකමයි ගොඩක් තියෙන්නේ නේ. හැබැයි සියල්ල කර්මයෙන් වෙනවද? සියල්ල කර්මයට ගන්න බෑ. ඇයි ඒ? කර්ම නියාම, උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා නියාම ධර්ම පහක් තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ මොනවද? කර්මයෙන් තමයි වැඩිපුරම එන්නේ. ඒකනේ භාගතුන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මොකද්ද? දස ධම්ම සූත්‍රයේදී කියන මොකද්ද? කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි පබ්බජිතේන අබින්හම් පච්ච වේකිතබ්බා. මොකද කිව්වේ? ඈ? මොකද කිව්වේ? ඕ කම්මස්ස කෝමි කම්ම අස්ස කෝ අම්හි. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ කර්මයේ ස්වකීය කොට එනවා. මේක මගේමයි. කම්ම දායාදෝ දෞරිය දෑවැද්ද කර්මය තමයි දෑවැද්ද. දෑවැද්ද වශයෙන් හම්බ වෙනවනේ එකේදී අල්මාරි ඇඳන් නේද? මහත්තයාට හම්බුණානේ නේ. ඕ දැන් මොනවද හම්බ වෙන්නේ? කම්ම දායාදෝ කර්මය තමයි දෑවැද්ද. කම්ම යෝනි කර්මයෙන්මයි උපදින්නේ. කම්ම බන්දු කර්මය තමයි බන්දු ඥාතියා.
කම්ම පටිසරණෝ කර්මයේම පිළිසරණ කරගෙන තමයි ඉන්න වෙන්නේ. මේ සියල්ලම කර්ම, ඒ කියන්නේ සියල්ලෙන් සියල්ල කර්මයෙන් වෙනවා කියන එක නෙමෙයි. බහුතරයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? කර්මයෙන්මයි එන්නේ. නේ. දැන් අපි ගොහ වෙලාවට කියන්නේ මොකද? අයියෝ මෙයා මහා කර්මයක් මේක නම් මහා මගේ කර්මයක් කියපු අවස්ථා තියෙනවද නැහනේ? නේද? හරි. එතකොට එහෙම කර්මයක් කියලා අපේ මිනිස්සු කියන්නේ මොකටද? අකුසල විපාක වලට විතරයි. කුසල විපාක වලට හොඳක් කෙනකොට මේක මගේ කර්මයක් කියලා දකින්න මිනිස්සු පිරිස බොහොම අඩුයි. මේකත් මගේ කර්මයක්. තේරෙනවද? දැන් හොඳ එනවනම් නෝනා ගෙදර ඉඳගෙන හොඳට කන්න බොන්න දීලා නේ දාස භාර්යාවක් හැටියට, භගිනි භාර්යාවක් හැටියට, මාතු භාර්යාවක් හැටියට නේද? ඉන්නවනම් ඒ වෙලාවේ කියන්නේ මොකද්ද? මේක මගේ කර්මයක් කියලා. ඒක පෙර කරපු කුසල කර්මයක විපාකයක්. හැබැයි නෝනා හොඳ නැති වෙච්ච වෙලාවට හොද්දට ලුණු වැඩි වෙච්ච වෙලාවට මේක නම් මහා කර්මයක් කියලා කියනවා. හැබැයි ඒ කර්මය දකින්නේ අකුසල කර්මයක විපාකේ පැත්ත විතරයි. එහෙනම් දැන් ඔය ඇත්ත මගෙන් ඇහුවේ කර්මය සහ කර්මඵලයේ ප ဋ ාණ ධර්මයේ ඇසුරින්. එහෙනම් මේ පැහැදිලි කරන්නේ මොකද්ද? කුසලං කම්මං විපාකානං කන්දානං. එහෙනම් ඔබට පහළ වෙන අහේතුක විපාකසිත හැටියට චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ නේද? කාය විඥානේ ආදී විඥාන පහළ වෙනවා. වගේම ඔබට දැනෙන සතුට, ඔබ ජීවිතයේ විඳින ප්‍රීතිය මේ සියල්ල තීරණය වෙන්නේ කවරක් මතද? ඔබ කරමුලද කර්මයක් මත. හරි. ඊළඟට බලන්න මේ රූපාවචර විපාක සිද්ධි ගැන කතා කරමින් හිටියේ. රූපාවචර විපාක සිත් පහයි. ඒ පඨම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය විපාක සිත් පහ. ඒ ඇති වෙන්නේ මොනවා අනුවද අපච්චි? ඒව ඇති වෙන්නේ මොනවා අනුවද? අර අපි මුලින් කතා කරපු රූපාවචර කුසල කර්මය අනුව. මේ බලන්න. රූපාවචර කුසල කර්මය කළා නම් ඒ අනුව මොකද වෙන්නේ? ඊට අනුරූපීව රූපාවචර විපාකයේ සිද්ධ වෙනවා. රූපාවචර විපාකයේ ගෙනත් දෙනවා. ඊළඟට අරූපාවචර කුසල කර්ම කළා නම් ඊට අනුරූපීව අරූපාවචර විපාක සිද්ධ ගෙනත් දෙනවා. ඔය බලන්න දැන් වට්ටක්ක වැපුරුවොත් වට්ටක්කම තමයි නෙලන්න වෙන්නේ. නේ? ඒතර රූපාවචර ධාන වැඩුවොත් රූපාවචර විපාක සිතක් හට ගන්නවා. අරූපාවචර ධාන කුසල කර්මයක් වැඩුවොත් ඊට අනුරූපීව විපාකයක් එනවා. තේරෙනවද? මුලින් කතා කළා අකුසල කර්ම ගැන. අකුසල කර්ම කළාම අකුසල විපාක එනවා. කුසල කර්ම කළාම කුසල විපාක එනවා. දැන් මේවා ඔක්කොම කර්මයක විපාකයක්, හේතුවක ඵලයක් මිසක මම කරපු දෙයක් නෙමෙයි. හැබැයි අපි දකින්නේ කොහොමද? මම දැක්කා, මට ඇහුණා, මට අරයා බැන්නා නේ. දැන් අපි තුමෙම ලේලි නැන්දට බනිනකොට නැන්දට කල්පනා කරන්න දෙයක් තියෙනවද මොකද්ද? දෙන්නම් ඕකිට වැඩක්. එහෙම නේද? එහෙමද කල්පනා කරන්න ඕන. අපි හිතන්නේ එහෙම තමයි. නමුත් සත්‍ය වශයෙන්ම ගත යුත්තේ මොකද්ද? සද්දායතනං ඒක සද්දයක් විතරයි. සෝත විඥාන ධාතුය. මෙහි සෝත විඥානයේ විතරයි. ඉපදුනේ මොකෙන්ද? සෝත විඥානේ ඉපදුනේ මොකෙන්ද? ශබ්දෙන්නේ. ඒක ශබ්දේ අරමුණු වෙලානේ. හැබැයි එයාගේ බැනුමක් නම් ඒ බැනුම අතීතයේ කරන ලද අකුසල කර්මයක විපාකයක් වශයෙන් ආවා කියලා දකින්න ඕන. දැන් ඇත්තටම බනිනවනම් බනින්න ඕන, තරහ යනවනම් තරහ යන්න ඕන, ගහනවනම් ගහන්න ඕන. ලේලිටද මටද? කඩද ගහ ගන්න ඕන. Taman තමයි ගහ ගන්න. ඇයි මමේව දෝෂෝ. මගේමයි දෝෂය. නචාඤ්ඤ දෝසං. වෙන කාගේවත් දෝෂයක් නෙමෙයි. මමම පෙර ජීවිතේ බැනුම් අහන වැඩ කරපු නිසා තමයි ඒ කර්ම රැස් කළ නිසා තමයි අකුසල කර්ම කරපු නිසා තමයි අහේතුක අකුසල විපාක සෝත විඥානේ පහළ වෙන්නේ. පැහැදිලිද? තේරෙනවනේ? ඔව්. තඩි හුස්මක් එහෙම උඩට ඇද්දා නේද? මගේමයි දෝෂය. ඔව්. හරි. ඊළඟට බලන්න දැන් ලෝකෝත්තර විපාක සිත 4. මොනවද ලෝකෝත්තර විපාක සිත 4? ලෝකෝත්තරයේ තියෙන සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කියන මේ ඵලසිත 4 මොනවද? විපාක සිත 4ක්. මොනෝයි විපාක සිද්ද? අර මුලින් වඩපු මාර්ග සිත 4 විපාක සිත 4. මේ කිසියම් කෙනෙක් මෙන්න මේ මාර්ග සිත 4 වැඩුවා නම් ඒවා කුසල කර්ම, කුසලං කම්මං විපාකානං කන්දාන. මෙන්න විපාක ස්කන්ධය. මේ තියෙන ඵලසිත 4. මේ ඵලසිත 4 පහළ වුණේ අර මාර්ග සිත 4
වැඩපු එකේ ප්‍රතිඵලයක් ඵලයක් වශයෙන්. ඊළඟට චේතනා සම්පයුත්ත කාණං ධම්මානං චේතනා සම්පයුත්ත කාණං ධම්මානං දැන් බලන්න චේතනාව සංප්‍රයුක්ත වූ ධර්ම රයිට් චේතනාව කියන්නේ මොකද්ද? චෛතසිකයක්. මෙන්න මේ චෛතසිකය කියන බලන්න මේ චෛතසික හත අයිති වෙන්නේ කොතෙන්ද? සබ්බචිත්ත සාධාරණ චෛතසික ගොඩට. කියන බලන්න පස්ස වේදනා සංඥා චේතනා අන්න දැන් අපි කතා කරන එක චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර මේක චෛතසිකයක් නේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනව නේද චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාවයි මහණෙනි මම කර්මය කියන්නේ. දැන් එහෙනම් තේරෙනවද කර්ම ප්‍රත්‍යයේදී දැන් යම් කිසි සිතක ඕනෑම සිතක චේතනාව තියෙනවනේ. ඒ චේතනාවෙන් මොකද වෙන්නේ? කර්මයක් කරනවා. ඒ කර්මයක් කරලා ඉවරලා එතනින් මොකද වෙන්නේ? කර්මජ ශක්තියක් කර්ම ශක්තියක් ජනනය කරනවා. ඒ ශක්තිය දැන් සිත ඇති වෙනවා සිත නැති වෙනවා. ශක්තිය පවතිනවා. ශක්තිය පවතිනවා. ශක්තිය පවතින කොපමණ කාලයක්ද? ඒක කියන්න බෑ. මේ ජීවිතේ කරපු කර්මයක් ඊළඟ ජීවිතේ විපාක දෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ විපාක දෙන්න නැතුව ඊට තවත් ආත්ම භාව 10කට 15කට පස්සේ විපාක දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊටත් වඩා කල්ප ගානකට පස්සේ විපාක දෙන්න පුළුවන්. එහෙනම් ඒ කර්මජ ශක්තිය විපාක දෙන තුරු පවතිනවා. පැහැදිලිද? විපාක දෙන තුරු පවතිනවා. පැහැදිලි කියන එක. ඒක හරි අමුතුයි. අන්න ඒවා හොයාගන්න බැරි වුණාම මිනිසු මොකද්ද කිව්වේ? ඒක බාර දුන්න දෙවියන් වහන්සේට. ඊට පස්සේ මට මේව වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කියලා දැම්මා. ඇත්තද? නෑ. අපි කරගත්ත පෙර ජීවිතයේ කර්මයක අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං. එහෙනම් අපි කරගත්ත කර්මයක සංඛාරයක විපාකයක් ගෙන දෙනවා මිසක ආයේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෑ. පැහැදිලි? හරි. ඊළඟ කාරණාව මෙන්න මෙතෙන්දී චේතනාව සමග සංප්‍රයුක්ත වූ ධර්ම දැන් අපි බලමු. ඒව කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? එකක් තමයි සිත. අනිත් එක මොකද්ද? අනෙකුත් චෛතසික. ඒ කියන්නේ චේතනාව හැර අනෙකුත් චෛතසික ටික සංප්‍රයුක්ත ධර්ම. මොකද සංප්‍රයුක්තයි කියන්නේ? දැන් බලන්න තේ එකක් හදනකොට වතුරත් එක්ක කලවම් කරන සීනි කිරි කහට. ඒතර වතුරත් එක්ක කලවම් වෙච්ච ධර්ම මොනවද ඇහුවොත්? සීනි කිරි කහට. ඒ කියන්නේ ඒව සංප්‍රයුක්ත වෙලානේ සමගේදීලා. දැන් ඒ කියන්නේ තේ එකක් හදනකොට ඒකේ දාපු සීනි ටික පස්සේ අපිට වැඩි කියලා අයින් කරන්න පුළුවන්ද? බෑ කලවම් වෙලානේ තියෙන්නේ. මිශ්‍ර වෙලා. අන්න ඒ වගේ චේතනාව කියන මේ චෛතසිකයත් එක්ක ඉතුරු ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. චේතනාවත් එක්ක මොකද වෙලා තියෙන්නේ? සිතත් කලවම් වෙලා චෛතසිකයොත් කලවම් වෙලා. අන්නේ ඉතුරු චෛතසිකයන්ටයි සිතටයි ඒ වගේම සිතින් උපදින රූපයන්ටයි කියන මේ සියලු ධර්මයන්ට චේතනාව මොකද කරන්නේ? ඈ මුල් වෙනව නෙවෙයි. කර්ම ප්‍රත්‍යයෙන් දායාද වෙනවා. මොකද වෙන්නේ? කර්ම ප්‍රත්‍යයෙන් දායාද. ඇයි චේතනාවට පුළුවන්කම තියෙන මොකක් කරන්නද? කර්මයක් කරන්න. චේතනාව කියන්නේම කර්මයයි. එහෙනම් කර්මජ ශක්තියක් යාට තියෙනවා. අන්න ඒ ශක්තිය මොකද්ද වෙන්නේ? විපාකයේ උපද්දවන්නට උපකාර කරනවා. දැන් එහෙනම් තේරුම් ගන්න මෙතන මේ කර්මය කර්මඵලය කියන කතන්දරය තුල තන්නිකරම භාග්‍යවතුන් වහන්සේ ඔබටත් මටත් පෙන්වලා දෙන්නේ මොකද්ද? අපි මේ මමය මාගේය මගේ සිත්තිකය මගේ ඇඟය කියලා ගත්ත හැම තැනකම තිබෙන්නේ මොකද්ද? කර්මයක විපාකයක්. පැහැදිලිනේ? දැන් බලන්න මහත්තයා මෙහෙම ඔබේ ඇස රූප පෙනීමට ශක්තිමත් වෙන්න නම් රූප පෙනීමට සුදුසු වෙන්න නම් ඔබේ ඇස ඇතුලේ මොනවද තියෙන්න ඕන? චක්කු ප්‍රසාද රූප. චක්කු ප්‍රසාද රූප කියන ඒවා මොකකින් උපදින ඒවාද? කර්මජ ප්‍රත්‍යයෙන් උපදිනවා. කර්මජ ප්‍රත්‍යයෙන් කියන්නේ මොකද්ද? කර්මයක නිසා උපදිනවා. කර්මජ කර්මයෙන් ජනනය වනේ. අන්න ඒවට තමයි පාළි කිව්වේ මොකද්ද? කටත්තාච රූපානං තන් සමුට්ඨාන ආනංච රූපානං. මුලින් කතා කළා මතකද? කටත්තාච රූපානං කියලා. මේ තියෙන කටත්තාච රූපානං. කටත්තාච රූපානං කියන්නේ මොනවද? කර්මජ රූපය. එහෙනම් මේ කර්මය නිසා ජනනය වන රූපයන්ට කර්මය කර්ම ප්‍රත්‍යයෙන් උදව් වෙනවා. මොන කර්මද? කුසල කර්ම අකුසල කර්ම. මේ කුසල අකුසල කර්ම කියන ඒවා එහි විපාක සිතටත් මෙහි ඇති වෙන විපාක සිත්වලටත් ඒ වගේම ඉපදින කර්මජ රූපවලටත් මොකද වෙන්නේ? කර්ම ප්‍රත්‍යයෙන් දායක වන්නේ. දැන් එහෙනම් බලන්න ඇහැ ගන්නකොට අපේ මහත්තයා ඇහි තියෙන චක්කු ප්‍රසාද රූපයත් කර්මයක
කියන්නේ ඵලයක්. විපාක කියන්න බෑ. විපාක කිව්වොත් සිත් අම්මා. විපාක එන්නේ චිත්තජයසික විතරයිනේ. කවදාවත් රූප විපාක වෙන්නේ නැහැ. කර්මජ කර්මයෙන් ජනනය වුණු එකක්. හරිනේ? කර්මජ රූප ටික. එහියට ගන්න චක්කු විඤ්ඤාණ කර්මයක විපාකයක්. දැන් ඔන්න බලන්න හොඳට ගන්න. කුසලා කුසලං කම්මං විපාකානං කන්දාන. ඒ කියන්නේ විපාක ස්කන්ධ. චක්කු විඤ්ඤාණය කියන්නේ විපාක සිතක්. ඒ තිබෙන චෛතසික විපාක චෛතසික. එහෙනම් විපාක ස්කන්ධ ටික කර්මයේ ප්‍රත්‍යයෙන් හැදුනේ. කුසලා කුසල කර්මයන්ගේ ප්‍රත්‍යයෙන් හැදුනේ. ඊළඟට රූප ටික චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය කර්ම ප්‍රත්‍යයෙන් හැදුනේ. එහෙනම් මේ බලන්නකො. මේ සම්පූර්ණ අරිය දසන හාමුදුරුවෝ කියා ගන්න තැන මේ තාත්තා කියා ගන්න තැන තියෙන්නේ මොනවද? රූප ටිකක් නාම ටිකක් ඇඟක් හිතක් ඔච්චරයිනේ තියෙන්නේ. දැන් බලන්න ඇඟ නැත්නම් රූප ටික කර්මජ ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ. ඒත් කර්මයෙන්නේ. කර්මයෙන් ජනනය වෙලා තියෙන්නේ. සිත චක්කු විඤ්ඤාණ සිත කර්මයක විපාකයක් වශයෙන් ඉපදලා තියෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඇඟත් හැදිලා තියෙන්නේ ප්‍රත්‍යයකින් නම්. හිත හැදිලා තියෙන්නේ ප්‍රත්‍යයකින් නම්. ඒ දෙකම හේතුවක ඵලයක් නම් මම කියලා ගන්න මොකද ඉතුරු වෙලා තියෙන්නේ? එහෙම දෙයක් ඉතුරු වෙන්නේ ඔන්න ඕක මේ මෝඩ හිතට පෙන්වන්න ඕන. මේ මෝඩ හිතට අවිද්‍යාවබර හිතට මේක පෙන්වන්න. පෙන්නකොට මොකක්ද වෙන්නේ? මෙයා ටිකෙන් ටික බිලිව් කරන්න පටන් ගන්නවා. ටිකෙන් ටික එකපාරට පිළිගන්නේ නැහැ. හරිම මෝඩයි මේ හිත. තේරෙන්නේ? හරිම කඩප්පුලි මේ හිත. මේක පැන යන්නෙම සක්කාය දිට්ඨියටමයි. අපි මොකද කරන්නේ? මඩට වැටෙනකොට හොද ගොඩින් තියන්න. හොද ගොඩින් තියන්න. ගොඩින් තිබ්බට නිතර ඉන්නේ නැහැ. ආයි මඩටමයි වැටෙන්නේ. අපේ වැඩෙත් මොකක්ද වෙන්නේ? හොදනවා. එයාගේ වැඩෙත් මඩට වැටෙනවා. ඕම අපි දෙන්නගෙන් කවුද දිනන්නේ කියන එක අනුව තීරණය වෙනවා සසරට යනවද නිවනට යනවද කියලා. ඔයාගේ හේදිල්ල වැඩි නම් සුද්ධ වෙනවා නිවනේ. මඩට වැඩිලා වැටිනම් සසරේ. තීරණය ඔබ යතේ. කාල වේලාව අවසන්.